ඉතින් ඔන්න මේකප් කරන්න ආසාවෙන් ඉන්න මුලදී හැමදේම ගන්න බැරි කෙනෙක්ට නම් ඔයාලට පුළුවන් මෙන්න මේ ප්‍රොඩක්ට් 10න් පටන් ගන්න. ඔයාලා විශ්වාස කරාවිද දන්නේ නැහැ මම මේ දාගෙන ඉන්න මගේ මේකප් ලුක් එකට මම පාවිච්චි කරපු ඔක්කොම තමයි මෙතන තියෙන්නේ. කීප දෙනෙක්ම මට මැසේජ් කරලා අහුවා මේකප් එකකට වැදගත්ම වෙන දේවල් ටික චුට්ටක් කියන්න කියලා. මම ඔයාලට කියන්නම් මේ වගේ ලුක් එකක් කරගත්තේ කොහොමද කියලා. මම මේ අයි ලුක් එකට කිසිම බ්‍රෂ් එකක්වත් පාවිච්චි කරේ නැහැ. මම කියන්නම් මුලින්ම මම කරේ මගේ ස්කින් එක හොඳට ප්‍රිපෙයාර් කරගත්තා. ස්කින් කෙයාර් කරන්න ඔයාගේ ස්කින් එක ඩ්‍රයි නම් ගොඩාක් කලට මේකප් එක ලස්සනට තියෙන්නේ නැහැ. වගේම තමයි ඔයිලි නම් ඒත් හරියන්නේ නැහැ. ඉක්මනට යනවා. ඒ නිසා ඔයාගේ ස්කින් කෙයාර් අංක 1ට කරගන්න. ඊළඟ ස්කින් කෙයාර් වලට පස්සේ මුලින්ම කරේ මෙන්න මේ L'Oreal එකේ මේ ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරගත්තා. මේක සුපර් බෙන්ඩබල් ෆවුන්ඩේෂන් එක. ඉතින් මේකෙන් මගේ මුණම ස්කින් එක මම කවර් කරගන්නවා. ඊට පස්සේ මගේ ඇස් යටට විතරක් මගේ ඇස් යට මෙන්න මෙතනටයි ආයෙ මෙන්න මෙතනටයි මෙතනටයි මේ නහය මෙන්න මෙතන මේ ඒරියා එකට විතරක් මගේ මෙන්න මේ කන්සීලර් එක මම ඇප්ලයි කරගන්නවා. ඉතින් මාළට ඔයාලගේ තුන්වෙනි ප්‍රොඩක්ට් එක විදිහට අනිවාර්යෙන් පවුඩර් එකක් ඕන වෙනවා. පවුඩර් පෆ්ස් මම ගත්තේ TM එකෙන්. ඔයාලට ගන්න පුළුවන් beauty blenders මෙන්න මේ පෆ්යි පැක් එකක්ම පොඩි ගානකට ඊට පස්සේ ඒ පවුඩර් එක මෙහෙම ඇප්ලයි කරගන්නවා. ඊළඟටම පවුඩර් එක ඇප්ලයි කරලා ඔයාලට පුළුවන් පවුඩර් බ්‍රෂ් එකකින් උනත් බ්‍රෂ් කරලා දාන්න. උනට ඇස් යටට අර වගේ එකකින් සෙට් කරාම ගොඩාක් වෙලා තියෙනවා. ඊළඟට මම අද පාවිච්චි කරේ මෙන්න මේ MAC එකේ බ්ලෂ් එකක්. ඉතින් ඔයාලට පුළුවන් ලික්විඩ් බ්ලෂ් එකක් පාවිච්චි කරන්න. නමුත් මම පාවිච්චි කරේ මෙන්න මේ බ්ලෂ් එක. දැන් ඔන්න ප්‍රොඩක්ට්ස් 4යි. හරිද? මම මගේ මුණට කිසිම කට් එකක් දැම්මේ නැහැ. ඔයාලට පුළුවන් කන්ටුවර් කරන්න. ඒ කියන්නේ මගේ මුණ මේ වැඩිද දැන් ඔයාලට පේනක මගේ මුණ ටික මහතයි. ඒ මහත තැන් වලට අඳුරු කරන්න පුළුවන්. ඉතින් සරල මේකප් එකකට පාඩු ගොඩාක් ඕන නැති කෙනෙක්ට කියන බඩු ගොඩාක් නැති කෙනෙක්ට කරගන්න විදිහට මම කියන්නේ. ඒ නිසා මම මේකට කට්ස් දාන්න කියේ නැහැ. ඉතින් ඔන්න ඊට පස්සේ මගේ අයිබ්‍රෝස් හදා ගන්නවා. ඉතින් අයිබ්‍රෝස් මුලින්ම බ්‍රෂ් කරගන්න මම මෙන්න මේක පාවිච්චි කරා. මේක මම පාවිච්චි කරේ නෑ ප්‍රොඩක්ට් එක. මම මෙන්න මේ බ්‍රෂ් එක තමයි මේකෙන් පාවිච්චි කරේ. මගේ බ්‍රෝ එක හොඳට ඩිෆයින් කරගත්තා. මෙන්න මේ බෙනිෆිට් එකේ තියෙන මෙන්න මේ බ්‍රෝ පෙන්සිල් එකකින්. ඉතින් මගේ අයිබ්‍රෝස් ලාවට වඩා ඇඳ ගන්න පුළුවන් මේකෙන්. මේ වගේ පෙන්සිල් එකකින්. එහෙමත් නැත්නම් ඩාර්ක් බ්‍රවුන් අයි ෂැඩෝ එකක් තියෙනවා ඔයාලට අයිබ්‍රෝස් ෆිල් කරගන්න පුළුවන් ඒකෙන්. ඉතින් ඔන්න 4වෙනි නෑ 5වෙනි ප්‍රොඩක්ට් එකේ එක. ඊළඟට මම කරේ ෂැඩෝස් අද ගන්න එක. ඉතින් ඔයාලට තියෙන අයි ෂැඩෝ පැලට් එකේ පුළුවන් නම් අයි ෂැඩෝ පැලට් එකක් ගන්නකොට ඩාර්ක් බ්‍රවුන් කලර් එකක් වගේ තියෙන එකක් ගන්න. මොකද ඩාර්ක් බ්‍රවුන් එකකින් ඔයාලට ගොඩාක් වැඩ කර ගන්න පුළුවන්. ඔයාගේ අයිබ්‍රෝස් වල ලයින්ස් අඳ ගන්න, ගැප්ස් ෆිල් කරන්න, ඒ වගේම ඔයාලට අයි ලයින් එක අඳ ගන්නත් ඔයාලට ඩාර්ක් කලර් අයි ෂැඩෝ එකක් තිබුණොත් පුළුවන්. ඉතින් මගේ මෙන්න මේ MAC එකේ පැලට් එකෙන් තමයි මම මේකේ ඉතින් ඔන්න මේක මෙන්න මේ කලර්ස් ටික තමයි තියෙන්නේ. මම පාවිච්චි කරේ ඇත්තටම මෙන්න මේ බ්‍රවුන් එකයි මෙන්න මේ කලර් එකයි මේ කලර් එකයි විතරයි. ඒ කලර්ස් තුන තමයි මම පාවිච්චි කරේ. මගේ ඇඟිල්ලෙන් ඇප්ලයි කරලා මම ගානට බ්ලෙන්ඩ් කරලා තියෙන්නේ. ඉතින් මට හිතනවා ඒක හරියම චාම් ලස්සනට පේනවා කියලා. ඊළඟට අපිට ඕන වෙනවා ඔයා මේ අයිලයිනර්ස් අඳිනවා නම් මෙන්න මේ වගේ අයිලයිනර් එකක් ඕන. ඔයාලට පුළුවන් ලික්විඩ් අයිලයිනර් එකක් ගන්න. එහෙමත් නැත්නම් මෙන්න මේ පෙන්සිල් එක වගේ තියෙන එකක් ගන්න. මේක ඇත්තටම ප්ලැටිනම් එකක් වගේ. මේක ඇවිල්ලා L'Oreal Paris brand එකෙන් එන ෆ්ලෑෂ් කට් අයි කියන එක. මගේ මේ අයිලයින් එක ඇඳලා තියෙනවා. ඊළඟට ඔන්න 7 වෙනි ප්‍රොඩක්ට් එකේ. ඉතින් මගේ ලිප් එක ලයින් කරේ මෙන්න මේ ටිකක් බ්‍රවුන් කලර් එකෙන්. මම පාවිච්චි කරේ මෙන්න මේ MAC එකේ මෙන්න මේ කලර් එක. ඉතින් ඒක මට හිතෙනවා මගේ ස්කින් ටෝන් එකට ලස්සනයි කියලා. ඉතින් මස්කාරා එකක් ඕන. ඉතින් ඔය ටික තමයි මම පාවිච්චි කරේ. හයිලයිටර්, බ්‍රොන්සර්, කොන්ටුවරින් කිසිම දෙයක් මම මගේ මේකප් එකේ කරලා නැහැ. ප්‍රොඩක්ට්ස් ගණන් කරොත් 1 2 3 4 5 6 7 8 9 10යි. 10ක් තමයි මේක බ්‍රෂ් එකනේ. ඉතින් ඔයිට අමතරව මම මගේ ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරගන්නේ මෙන්න මේකේ බ්ලෙන්ඩ් කරගන්නේ මෙන්න මේ බ්‍රෂ් එකෙන්. ඊළඟට මගේ ඇස් යට මම සෙට් කරනකොට හරි කන්සීලර් එක සෙට් කරන්න පාවිච්චි කරේ මෙන්න මේක මේ බියුටි බ්ලෙන්ඩර් එකක්. ඊළඟට මගේ පවුඩර් එක සෙට් කරන්න මම පාවිච්චි කරේ මෙන්න මේ පවුඩර් පෆ් එක. ඊළඟට මගේ බ්ලෂ් එක ඇප්ලයි කරන්න මම පාවිච්චි කරේ පවුඩර් බ්ලෂ් එකක් නිසා මෙන්න මේ පොඩි ඇන්ගල් එකක් තියෙන බ්‍රෂ් එක. ක්‍රීම් බ්ලෂ් එකක් ඇප්ලයි කරා නම් මට අතින් මේකත් බ්ලෙන්ඩ් කරලා දාන්න තිබුණා. ඉතින් ඔන්න මේකප් කරන්න පටන් ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඔයාලට හැම ප්‍රොඩක්ට් එකක්ම මුලදී ගන්න බැහැනේ. ඉතින් ගන්න බැරි නම් ඔයාලට පුළුවන් මෙන්න මේ ටිකෙන් පටන් ගන්න. ඉතින් මම හිතනවා කාටම හරි මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. එහෙනම් තව වීඩියෝ එකකින් මට හම්බ වෙමු. බයි.